මේ කතාව අද කාටත් ගැලපෙන ලස්සන කතාවක්. අද වගේම එදත් බුදුරජාණන් වහන්සේට ඒ වගේම බුද්ධ ශාසනයට කර්ම විපාක නොදැන චෝදනා කරපු අය හිටියා. අනුරාධපුරේ යුගයේ ලංකාවේ ස්වාමින් වහන්සේලා පිරිසක් දඹදිව බෝධීන් වහන්සේ වන්දනා කරන්න පිටත් වුණා. ලංකාවෙන් නැව් නැගලා ඉන්දියාවේ කාවිරි පටුනෙන් ගොඩ බැස්සා. මේ ස්වාමින් වහන්සේලා ටික පාර හොයා ගන්න බැරුව කැලේ අතරමං වුණා. දවස් 7ක් පාර හොයා ගන්න බැරි වුණා. ඔහොම අතරමං වෙලා යන ගමන් දැක්කා එක මිනිස්සෙක් කුඹුරක් සීසානවා. ඉතින් ස්වාමින් වහන්සේලා අර මිනිස්සයාට කතා කළා. පින්වත් ගොවිය, අපි දවස් 7ක් දැන් අතරමං වෙලා ඉන්නේ. අනේ පුළුවන් නම් අපිට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට යන පාර කියන්න. එතකොට අර ගොවියා ස්වාමින් වහන්සේට මෙන්න මෙහෙම කිව්වා. අනේ ස්වාමීනි, මම මිනිස්සෙක් නෙවෙයි, මම ප්‍රේතෙක්. ඔබ වහන්සේලා අතරමං වෙලා ඉන්නේ දවස් 7යි. මං දැන් බොහෝ කාලයක් තිස්සේ අතරමං වෙලා ඉන්නේ. ස්වාමීන් වහන්සේලා පුදුම වුණා. ප්‍රේතය, මොකක්ද ඒ කතාව? ඔබ මොකක් කරලාද අතරමං වෙලා ඉන්නේ? මොකක්ද ඔබ ප්‍රේතෙක් වෙන්න කරගත්ත කර්මය? ස්වාමීනි, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මම මිනිසෙක්. අනේ ස්වාමීනි, මට දැන් කන්නක් නැහැ, නිදා ගැනීමක් නැහැ, වාඩිවීමක් නැහැ. දවස පුරාම මම මේ කුඹුර සීසානවා. අනේ ස්වාමීනි, මේ නගුල, මේ හරක්, මේ කුඹුර, මේ හැම දෙයක්ම හාත්පසම ගිනි ගන්නවා. ඒ ගිනි ගනිද්දීම තමයි මං දවසම මේ කුඹුර අහන්නේ. මගේ කට වැරදුණු හින්දා තමයි ස්වාමීනි මට මේ කරදරේ වුනේ. ඉතින් ප්‍රේතය, ඔය තරම් දුක් විඳින්න මොකක්ද ඔබ වචනයෙන් කරගත්ත කර්මය? ස්වාමීනි, ඉස්සර දඹදිව කිකී නැමැති රජ කෙනෙක් රජ කරා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙලා හිටියේ අන්න ඒ කාලේ. දවසක් බුදුරජාණන් වහන්සේ මං හිටපු ගමට වැඩම කළා. අපේ ගමේ මිනිස්සු හරි සතුටෙන් ශ්‍රද්ධාවෙන් උන්වහන්සේට දානය පූජා කරා. මං එදා හරක් ටිකක් අරගෙන කුඹරට ගියා සීසාන්න. මං කුඹුර සීසාමින් ඉන්න අතරේ මගේ ඥාතියෙක් කුඹුර ළඟින් ගියා. යන ගමන් මාව දැකලා මෙහෙම කිව්වා. උඹ ඔය මොනවද කරන්නේ? අද කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දානයට වඩිනවා. අපි හැමෝම උන්වහන්සේට දානය පූජා කරන්න යනවා. උඹත් ওই වැඩේ නවත්තලා වරින් දානය පූජා කරන්න යන්න. එහෙම කිව්වාම මට ඒ වචනවලට තරහ ගියා. තරහ ගිහින් මං ඒ ඥාතියට මෙහෙම කිව්වා. මං දානෙට ගියොත් කුඹුර සීසාන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ එනවද මගේ කුඹුර සීසාලා දෙන්න? බුදුරජාණන් වහන්සේ එනවනම් මගේ කුඹුර සීසාන්න. මං එන්නම් උඹලා එක්ක දානෙ පූජා කරන්න. ස්වාමීනි, මං ඔන්න ඔය වචන ටික තමයි කිව්වේ. ඔච්චරමයි කිව්වේ. ඊට පස්සේ මම මැරුණා. මැරිලා ගිහින් මේ දුක්ඛිත പ്രേත ජීවිතේ ඉපදුනා. අහෝ නුවණැති මිනිසුනේ, වචනේ සංවර නොකළ මා දැක සංවේගයට පත්වෙනු මැනවි. එසේ සංවේගයට පැමිණ සසර දුකින් නිදහස් වෙනු මැනවි. ඔය විදිහට Tamanගේ පෙර ජීවිතේ කතාව කියපු പ്രേතයා අර ස්වාමින් වහන්සේලාගෙන් ඇහුවා, ඔබ වහන්සේලා කාගේ ශ්‍රාවකයේද කියලා. ස්වාමින් වහන්සේලා කිව්වා, අපි ගෞතම නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂූන් වෙමි කියලා. මේක අහපු ප්‍රේතයා තවත් දුකටපත් වුණා. අහෝ, ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයත් පහළ වෙලාද? ඊතරම් කල් ගෙවිලාද? ස්වාමීනි, මේ പ്രേත ලෝකේ දුක අවසන් වුණාම මම අවීචයේ උපදිනවා. වචනෙන් කරගත් කර්මයේ ඉතුරු විපාක මං අවීචයේදී විඳිනවා. ස්වාමීනි, ගුණෙන් අධික බුදුරජාණන් වහන්සේට මගේ වචනෙන් කළ කර්මයේ විපාක ඔන්න ඕකයි. එක් දුෂ්ට වචනයක් නිසා මං මෙච්චර දුක් විඳිනවා. ස්වාමීනි, කවුරු හරි ඒ ගුණෙන් අධික උතුමන් කෙරෙහි සිත පහදවනවා නම් ඒ අයට යහපත් විපාක ලැබෙනවා. මේ ප්‍රේතයා තාමත් මේ දුක විඳිනවා ඇති. තාමත් දවස පුරාම ගිනි ගන්න ගමන් කුඹුර හානවා ඇති. പ്രേත ලෝකයේ ආවුෂ ඉවර වුණාම ඊටත් වඩා දුක් තියෙන නිරයේ දුක් විඳින්නත් ඕනි. අහෝ, කට වරද්දගෙන වෙච්ච දෙයක්. බෞද්ධ විදියට ඔය හදන ස්තූප වලටවත් බුද්ධ පූජාවටවත් ආර්ය මහා සංඝරත්නයටත් නිකරුණේ දොස් කියන්න නම් එපා. ඒකේ විපාක අපිට කොහොම කොතන විපාක දෙයිද කියලා නම් කියන්නට බෑ.